අපි නම් ක්ලාස් එක පටන් ගමු. අනිත් අය අතරතුරදී සම්බන්ධ වේවි. හරි. අපි නම් ක්ලාස් එක පටන් ගමු. රයිට්. ඒතර අද දවසේදී ඔයගලන්ට පාඨමාලාව සම්බන්ධ සම්පූර්ණ හඳුන්වා දීමක් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ විෂය නිර්දේශය මොකක්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් කරනවා. කරලා අපි ඊට පස්සේ බලමු කෝස් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. දැන් අපි මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එකේ අපිට ඉගෙන ගන්න ඕන ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේක අපි ඉගෙන ගන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. එතකොට ඔයා මේ කෝස් එක ඉගෙන ගන්න ඔයාට මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. කෝස් එක මුලින් ඉඳලම උගන්වන්නේ. එහෙනම් ඔයාට මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒතර ඒ වගේම තමයි වයස් සීමාවක් නැහැ. ගැහණු පිරිමි ඕනම කෙනෙක්ට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ වයස ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් අන්න ඒවට අදාළ වෙන සොෆ්ට්වෙයාර්, හાર્ඩ්වෙයාර්, අන්ලොකින් ටික කොහොමද කරගන්නේ කියලා. එහෙනම් ඔයාලට මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එකේ ඉගෙන ගන්න මූලික දැනුමක්, ඉලෙක්ට්‍රොනික දැනුමක්, අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැහැ. වයස ප්‍රශ්නයක් නැහැ. මුලින් ඉඳලා සම්පූර්ණ සබ්ජෙක්ට් එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැන් මුලින්ම අපේ ආයතනය ගැන හඳුන්වලා දෙනවා නම් අපේ ආයතනය ෆ්ලෑෂ් මොබයිල් ටෙක්නොලොජි. ඒතර දැනට අපි අවුරුදු 15කට වැඩි කාලයක් මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක උගන්වනවා. ඉතින් අපේ ක්ලාස් එක හරහා ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්ත පිරිසකුත් අපේ ඔන්ලයින් ඉගෙන ගත්ත පිරිසක් ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් අපි එදා ඉඳලා අද දක්වා ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය දේවල් ටික කරලා තියෙනවා. ඒ කියන්නේ උගන්වන්න අවශ්‍ය ටික හරියට උගන්වලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ සබ්ජෙක්ට් එක සම්පූර්ණ හරියටම ඉගෙනගෙන ඔයාගෙම කියලා දෙයක් ඔයාලට පටන් ගන්න පුළුවන්. එතකොට ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික සම්පූර්ණ හැම කොටසක්ම ඒ විදිහට අපි කරනවා. එතකොට දැන් අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට දැන් ඔයගොල්ලන් මෙතන ඉන්නවා ජොබ් කරන අය ඉන්නවා. මෙතන ඉන්නවා ජොබ් එකක් කරන අය ඉන්නවා. එතකොට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එක කරන ගමන්ම මේකෙන් අමතර ආදායමක් හොයාගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා ජොබ් එක කරන ගමන් කෝස් එක ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාට හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරලා ඒකෙන් මුදලක් හොයාගන්න. දැන් ඔයා ෆෝන් හදන්න ගත්තට පස්සේ ඒ කියන්නේ දැන් වාගේ යාළුවෙක්ගේ දෙන්නෙක්ගේ ෆෝන් හදනකොට ගමේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ෆෝන් හදනකොට එතකොට ඔයා වැඩ කරන තැන ෆෝන් එකක් දෙකක් හදනකොට ඒතර ඒ අය අතර යනවා ඔයා ෆෝන් හදනවා කියන එක. ඒතර අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ෆෝන් එකේ ගැටලුවක් ආවම ඔයාව තමයි අනිවාර්යෙන්ම කන්ටැක්ට් කරන්නේ. ඉතින් ඔය හම්බෙන ෆෝන් ටික ඔයා රිපෙයාර් කරගත්තොත් ඔයා ජොබ් එක කරලා ගෙදර ඇවිල්ලා ඒ ටික රිපෙයාර් කරගත්ත කියන්නේ ඔයාට ඒකෙන් පුළුවන් අමතර ආදායමක් හොයාගන්න. එතකොට ඔයාට හොඳම විසඳුමක් මේක. ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න. ඒ වගේම තමයි කෝස් එක ඉගෙන ගන්නවා. තමන්ගෙම කියලා ෆෝන් ෂොප් එකක් දාන අයිඩියා එකෙන් කෝස් එක ඉගෙන ගන්නවා. ඒක ඔයා ෂොප් එක පටන් ගන්න ෂොප් එක විදිහට පටන් ගන්න ගෙදර වෙන්න පුළුවන්. එතකොට ගමේ වෙන්න පුළුවන්. ටවුන් එකේ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ සබ්ජෙක්ට් එක සම්පූර්ණ මේ කෝස් එක ඉගෙනගෙන ඔයාගෙම කියලා ෆෝන් රිපෙයාර් ෂොප් එකක් පටන් ගන්න. ඒකේ මුලින් ඉඳලා සම්පූර්ණ හැම කොටසක්ම ක්ලාස් එකේදී කියලා දෙනවා. එතකොට ඒ වගේම තවත් පිරිසක් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. තමන්ගේ ෆෝන් ටික හදාගන්න ඉගෙන ගන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණාම කොහොමද ඔයා තනියම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්නේ? ෆෝන් එකේ මයික් එකක්, ඉයර් ස්පීකර් එකක්, රින්ගර් එකක්, බැටරිය ප්‍රශ්නයක් ඇවිල්ලා කොහොමද ඔයා තනියම මේවා දාගන්නේ?
ෆෝන් එක ගලවලා තනියම කොහොමද ෆෝන් එක හදාගන්නේ? සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඔයා තනියම ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්නේ? එතකොට ඔයාට ෆෝන් ෂොප් එකකට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් තනියම ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න. තනියම ඔයාට පුළුවන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්න. ඒතර ඔයාගේ ෆෝන් එක ලොක් වුණාට පස්සේ තනියම ඔයාට පුළුවන් ෆෝන් එක අන්ලොක් කරගන්න. එහෙනම් ඔයාට පුළුවන් මේ කෝස් එක සම්පූර්ණ මුලින් ඉඳලා හැමදේම ඉගෙනගෙන ඔයාගේ ෆෝන් එක ඔයාට තනියම හදාගන්න පුළුවන්. ඒතර ඒ වගේම තමයි මේ කෝස් එක ඔයාට ඉගෙනගෙන ඔයාට පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක් විදියට ෂොප් එකක වැඩ කරන්න. ඒ කියන්නේ දැන් ෂොප් ගත්තට පස්සේ ගොඩක් ඉන්ටර්නෙට් එකේ ඇඩ් දාලා තිනවා බලන්න. සාමාන්‍යයෙන් ටෙක්නීෂියන් කෙනෙක්ට සාමාන්‍යයෙන් අඩුම පටන් ගන්න තැන ඉඳලා සාමාන්‍යයෙන් රුපියල් 50,000 ඉඳලා සාමාන්‍යයෙන් ලක්ෂ 2 3 පඩි දෙන ඒවා තියෙනවා. ඒතර මං කියනවට නෙවෙයි ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ බලන්න ඇඩ් දාලා තිනවා. අන්න එතනින් ඔයාලට බලන්න පුළුවන් මේ ෆෝන් රිපෙයාර් කරන ටෙක්නීෂියන් කෙනෙක්ට කොච්චර මුදලක් ෂොප් එකෙන් ගෙවනවද කියන එක. මොකද ෂොප් එක දන්නවා මේ ෆෝන් ප්‍රමාණය දවසට ෆෝන් හදන්න එනවා මෙච්චර ලාභයක් මේකෙන් තියෙනවා මේ වගේ දෙයක් කරන්න මේ වගේ පඩියක් දෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාට පුළුවන් සම්පූර්ණ සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන මේකෙන් ඔයාට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාට පුළුවන් රිපෙයාර් ෂොප් එකක ඔයාට ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩට ගිහිල්ලා එතනින් ඔයාගේ වැඩ ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේක ඔයාගේ ගමන ඔයා යන්න ඕන මාර්ගය මොකද්ද? ඔයාට එකකින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ කෝස් එක ඉගෙනගෙන ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඔයා ජොබ් එක කරන ගමන් අමතර ආදායමක් හොයාගන්නවද? ඔයාගේ ෆෝන් ෂොප් එකක් පටන් ගන්නවද? ඔයාගේ ෆෝන් ටික තනියම හදා ගන්නවද? ඒතර එහෙම නැත්නම් ඔයා සම්පූර්ණ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ටෙක්නීෂියන් කෙනෙක් විදියට ෆෝන් ෂොප් එකක වැඩට යන්න ඔයාට කෝස් එක ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපිට සබ්ජෙක්ට් එකේදී මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ? මම කිව්වා කෝස් එකේ ඔයාට ඉගෙන ගන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. එතකොට ආ කෝස් එක මුලින් ඉඳලා ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම ඔයා හાર્ඩ්වෙයාර් වලට අදාළ කොටස් ටික ඉගෙන ගන්නවා. මොනවද අපිට හાર્ඩ්වෙයාර් වල ඉගෙන ගන්න තියෙන්නේ? හાર્ඩ්වෙයාර් වල ඉස්සෙල්ලාම ඔයාට ඉගෙන ගන්න තියෙනවා ෆෝන් එකක් ගලවලා නැවත කොහොමද අපි ඒක හයි කරන්නේ? දැන් ගොඩාක් භාවිතය තියෙන ස්මාර්ට් ෆෝන් නේ. කොහොමද අපි ඕනම ස්මාර්ට් ෆෝන් එකක් ගලවන ක්‍රම ටික මොනවද? නැවත ඒවා හයි කරන විදිය. ඒතර ඒකම අපි ඉගෙන ගන්නවා මේ ස්මාර්ට් ෆෝන් එක භාවිතා වන ප්‍රධාන කොටස් ටික මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo ෆෝන් එකක්. මේක Redmi ෆෝන් එකක්. මේක Infinix එකක්. වර්ග කරලා තියෙනවනේ. හැබැයි ඔය කොච්චර ෆෝන් ප්‍රමාණයක් තිබුණත් කොච්චර ෆෝන් ප්‍රමාණයක් වර්ග කරලා තිබුණත් ඔය ටික වා ගලවලා බැලුවොත් ඔය බ්‍රෑන්ඩ් ටික වා ගලවලා බැලුවොත් දකින්නේ එකම විදිය කොටස් ටිකක්. එහෙනම් ඔයා ඉගෙන ගත්තම මේ කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් දක්වා යනකොට ෆෝන් එකක තියෙන්නේ මොන වගේ කොටස් ටිකක්ද කියලා ඉගෙන ගත්තට පස්සේ ඔයාට එන ඕනම රිපෙයාර් කරන්න එන ඕනම ෆෝන් එක තියෙන්නේ ඒ කොටස් ටික. මොකද අපිට හැම ෆෝන් එකේම කස්ටමර් කියන්නේ එකම ගැටලු ටිකක් නේ. මේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ, charge වෙන්නේ නැහැ, සිග්නල් නැහැ, මයික් එක වැඩ කරන්නේ නැති, ඉයර් ස්පීකර් එක, රින්ග් එක හැම දුරකථන එකම කියන්නේ එකම ගැටලු ටිකක් නේ. එහෙනම් අපි මුලින්ම අපි ඉගෙන ගන්නවා ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන්නේ කොහොමද? ඊට පස්සේ මේ ස්මාර්ට් ෆෝන් වල භාවිතා වන ප්‍රධාන කොටස් ටික මොනවද? ඊට පස්සේ ඔයා දන්නවා මොන ෆෝන් එකක් රිපෙයාර් කරන්නවත් මෙන්න මේ ටික තමයි ෆෝන් එකේ තියෙන්නේ කියන එක. මුලින්ම අපි ඒ ටික ඉගෙන ගන්නවා. ඒතර ඒ ටික අපි ඉගෙන ගත්තට පස්සේ මේ කොටස් ගැන අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් අපි ගත්තොත් බැටරි එක. දැන් මොබයිල් ෆෝන් එකේ බැටරිය සම්බන්ධ මොනවද අපි ඉගෙන ගන්න ඕනේ? ඒතර අපි ඉගෙන ගන්නවා ඉස්සෙල්ලාම බැටරිය ඩැමේජ් වුණාම අපට හදන්න එන ගැටලු මොනවද? දැන් කස්ටමර් කියනවානේ අපිට ෆෝන් එකේ මෙන්න මේ ප්‍රශ්න මගේ ෆෝන් එකේ තියෙනවා කියලා. අන්න එහෙම කියනකොට අපි අඳුර ගන්න ඕනේ මේ තියෙන බැටරි ප්‍රශ්නයක්.
ඒතර අපිට මේ බැටරියේ ගැටලු වලට බැටරිය ඩැමේජ් වුණාම එන ගැටලු මොනවද? ඊට පස්සේ බැටරියක් මල්ටිමීටරෙන් චෙක් කරන්න ඕනේ කොහොමද? ඊළඟට අපි කොහොමද බැටරියක් හයි චාර්ජ් කරන්න ඕනේ කොහොමද? ඒතර බැටරි එක පින් අවුට් එක ඊට පස්සේ අපි කොහොමද ස්මාර්ට්ෆෝන් වල බැටරි මාරු කරන්නේ? දැන් ඔයගලන්ට කියලා දුන්නම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක බැටරි එකක් මේ විදිහට ගලවලා මෙන්න මේ විදිහට රිප්ලේස් කරා. ඒ කියලා දුන්නාට පස්සේ හැම දුරකථනයකම ඔයා බැටරි රිප්ලේස් කරන්න ඕනේ මේ විදිහට. එතකොට ඒක Oppo එකට, Vivo එකට, Redmi එකට, Infinix එකට කියලා වෙනස් වෙනවද? නැහැ. හැම දුරකථනයකම බැටරි රිප්ලේස් කරනවා මේ විදිහට. එතකොට අපි මේ සබ්ජෙක්ට් එකේදී අපි කෝස් එකේ ඉගෙන ගන්න විතරක් නෙමෙයි මේක අපි ව්‍යාපාරයක් විදිහට කරන්න යන්නේ. එහෙනම් ඒකට අවශ්‍ය වෙන කාරණා ටිකත් අපි ඉගෙන ගන්නවා. දැන් අපිට බැටරි එකක් රිප්ලේස් කරන්න ආවම කොහෙන්ද අපි බැටරි එක ගන්න ඕන? අපි හෝල්සේල් ප්‍රයිස් වලට කොහෙන්ද බැටරි එක ගන්න? කොළඹින් අපි ගිහිල්ලා ගන්න ඕන මොනවද ෂොප් ටික? අපිට මේ හෝල්සේල් ප්‍රයිස් වලට අපිට මේව ගන්න පුළුවන් ෂොප් ටික මොනවද? රිපෙයාර් ෂොප් කරන අය බඩු ගන්න ඒ තැන් ටික මොනවද? ඒතර ක්ලාස් එක කරා ඒ සම්බන්ධතා ඒ කන්ටැක්ට් ටික ඔයගලන්ට දෙනවා. එතකොට ගොඩක් අය දුර ඉන්නවා. ගොඩක් අය කොළඹින් දුරනේ ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට පුළුවන් කුරියර් කරලා ගෙන්න ගන්න. මොනවද ඒ කන්ටැක්ට් ටික? කොහෙන්ද අපි කුරියර් කරලා ගෙන්න ගන්න? එතකොට ඔයා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා වගේම මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේවල් අන්න ඒ ටිකත් ඉගෙන ගන්නවා. එතකොට ඔයාට කෝස් එක කරන අතරතුරදීම දැන් ක්ලාස් එකේ හැමදාම කියලා දෙන්නේ ෆෝන් එක ගැටලුවක් හදා ගන්න ඕන විදියනේ. ඉතින් ඔයාට පුළුවන් මේ කෝස් එක කරන අතරතුරදීම කෝස් එකට ඔයා වියදම් කරනවා වගේ කීප ගුණයක් ඔයාට හොයාගන්න පුළුවන්. දැන් ඔයාට කියලා දුන්නා බැටරි එකක් රිප්ලේස් කරන්න මෙහෙමයි කියන එක ඊට පස්සේ ඔයා දන්නවනේ බැටරි එකක් රිප්ලේස් කරන්න. ඒතර ඔයාට පුළුවන් බැටරි එකක් රිප්ලේස් කරන්නාම ඒක අර ෂොප් වලට කතා කරලා ගෙන්නගෙන මේ බැටරි එක රිප්ලේස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ මුදල හොයාගන්න. එතකොට මේක ඇතුලේ තියෙන ක්‍රම ටිකක්. මේ මේ කෝස් එක අපිට මේ වගේ කෙටි කාලයක් ඇතුළත ඉගෙනගෙන අපිට මේක ඉක්මනින් මේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන් වෙන්නේ ඒකයි. ඔයා මේ ක්‍රම ටික ඉගෙන ගන්න. මේ ක්‍රම ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඕනම ෆෝන් එකක් ප්‍රෙපෙයාර් කරගන්න පුළුවන් වෙනවා. එතන අපි ක්ලාස් එකේදී හැමදේම ඔයගලන්ට එක එක කියලා දෙනවා. එතකොට ඊළඟ කොටසදී අපි ඉගෙන ගන්නවා DC power supply එක සම්බන්ධව. දැන් අපි කොහොමද මෙන්න මේ DC power supply එකක් ඉස්සල්ලාම ගත්තොත් DC power supply එකක් අපිට මොකටද අවශ්‍ය වෙන්නේ? එතකොට අපිට DC power supply එකක් මොකටද අවශ්‍ය වෙන්නේ? දැන් අපිට අපේ සබ්ජෙක්ට් එකේදී අපිට DC power supply එක අවශ්‍ය වෙනවා බැටරි එකක් නැතුව ඕනම ෆෝන් එකක් ඔන් කරන්න සහ දෝෂ අඳුරගන්න. උදාහරණයක් ඔයාලට ෆෝන් එකක් ඔන් වෙන්නේ නැතුව හදන්න එනවා. ඒතර ෆෝන් එකක් ඔන් වෙන්නේ නැතුව හදන්න ආවට පස්සේ ඒක මුලින්ම බැටරිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. අපි ඒක බැටරිය ප්‍රශ්නයක්ද කියලා බලන්න මේ DC power supply එකෙන් බැටරියේ තියෙන වෝල්ටේජ් ඇම්පියර් හදලා ෆෝන් එක ඔන් කරනවා. ඒතර මේකෙන් ෆෝන් එක ඔන් වෙනවා කියන්නේ අපි දන්නවා මේ තියෙන්නේ මේ ෆෝන් එකේ බැටරිය ප්‍රශ්නයක්. එහෙනම් අපි අර කලින් පාඩමේ ඉගෙන ගන්න බැටරිය වෝල්ටේජ් චෙක් කරලා ඊට පස්සේ බැටරිය වෝල්ටේජ් අඩු නම් ඒක හයි charge කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙනවා. හයි charge වෙන්නේ නැත්නම් අපි දන්නවා බැටරි එක රිප්ලේස් කරන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ අර බැටරි එක රිප්ලේස් කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙනවා. ඒතර ඊළඟට අපිට ආපු ෆෝන් එක පවර් සප්ලයි එකනුත් ඔන් වෙන්නේ නැත්තම් දැන් ඊළඟට කොහෙද ගැටලුව තියෙන්නේ? එතකොට මේක බැටරි පින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔන් ඔෆ් කී එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පවර් IC ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. CPU, eMMC. එතකොට software ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි අඳුරගන්නේ මේ කොතනද මේ ප්‍රශ්න තියෙන්නේ කියන එක අඳුරගන්නේ මේ DC power supply එක හරහා. අපි ෆෝන් එක මෙයාට කනෙක්ට් කරාට පස්සේ මෙයාගේ ගන්න අගයන් තියෙනවා. අන්නේ ගන්න අගයන් අනුව අපි අදාළ සෙක්ෂන් එක මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියන එක අඳුර ගන්නවා. එහෙනම් මේ කොටසදී ඔයගලන්ට උගන්වනවා කොහොමද අපි DC power supply එකක් භාවිතා කරලා ෆෝන් එකක් ඔන් කරන්නේ සහ ෆෝන් එක දෝෂ අඳුරගන්නේ කොහොමද? ඒතර මේ පාඩමේදී ඒ ටික උගන්වනවා. දැන් ඔයගලන්ට කෝස් එකේදී
මුලින්ම මේ සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්නේ ඔයා කෝස් එක කරනකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ කෝස් එකේ මුලින් ඉඳලා අග දක්වා මොනවද උගන්වන්නේ. ඔයා දැනගෙන ඉන්න ඕනේ. අනේ හින්දා තමයි මේ එක කොටසෙන් කොටස ඔයාට පැහැදිලි කරන්නේ. මොකද ගොඩක් අයට වෙන්නේ කෝස් එකක් කරන්න යනවා. කෝස් එකක් කරන්න ගියාට පස්සේ කෝස් එක ඉවර වුණාම තව ලෙවල් කීපයක් කරන්න වෙනවා සම්පූර්ණ කෝස් එක කරගන්න. එතකොට එක ලෙවල් එකෙන් ලෙවල් එකට ගොඩක් වෙලාවට වා රුපියල් 25000 30000 45000 60000 එහෙම ගෙවන්න වෙනවා. ඔයාට අර ලෙවල් කීපයක් කරලා තමයි කෝස් එක සම්පූර්ණ කරගන්න වෙන්නේ. ඉතින් මේ කෝස් එකේදී එහෙම නැහැ. සම්පූර්ණ කෝස් එක ගන්නන්නේ ඔයගොල්ලන්ට බොහොම පොඩි මුදලකට. ඒතර අනික් කෝස් එක ගනිද්දී බොහොම පොඩි මුදලකට තමයි මේක උගන්වන්නේ. එතකොට ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට අර ලොකු මුදලක් ගෙවලා ඉගෙන ගන්න කොටස් ටික පොඩි මුදලකට වඩා ඉගෙන ගන්න පුළුවන්. ඒතර මම අන්තිමට කියන්නම් අපි යන් ඉස්සරහට. එතකොට මෙතනදී අපි ඉගෙන ගන්නවා මල්ටිමීටර් එක සම්බන්ධව. දැන් අපි කොහොමද මල්ටිමීටර් එකක් භාවිතා කරලා ෆෝන් එකේ තියෙන කොටස් ටික චෙක් කරන්නේ? ෆෝන් එක මයික් එකක්, USB ස්පීකර් එකක්, රින්ග් එකක්, charging pin, battery pin මේ හැම කොටසක්ම. ඒතර මදර් බෝඩ් එක ගත්තම ඒකේ තියෙනවා ඩයෝඩ්, කැපැසිටර්, රෙසිස්ටර්, කොයිල් කොහොමද මේවා චෙක් කරන්නේ? දැන් ඔයගොල්ලන්ට කියලා දුන්නම කීපෑඩ් ෆෝන් එක මයික් එකක් නම් මේ විදිහට චෙක් කරන්න. දැන් ඔයාලට ෆෝන් එකක් හදන්න එනවා. ගැටලුව ඕනම දුරකථනයක මම කතා කරන සද්ද අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. දැන් මේක මයික් එකේ ප්‍රශ්නයක්. ඒතර ඔයා ඉගෙන ගන්න ඕන කොහොමද මයික් එක චෙක් කරන්නේ? කීපෑඩ් ෆෝන් එක මයික් එකක් නම් කොහොමද ඔයා චෙක් කරන්නේ? ඒක හොඳයි නම් මොන වගේ රීඩින් එකක්ද මල්ටිමීටරේ වැටෙන්නේ? ඒක ඩැමේජ් වෙලා නම් කොහොමද මල්ටිමීටරේ පෙන්වන්නේ? ඒතර ස්මාර්ට් ෆෝන් එක මයික් එක. කොහොමද ඒක චෙක් කරන්නේ? ඒක හොඳයි නම් කොහොමද? ඒක ඩැමේජ් වෙලා නම් කොහොමද පෙන්වන්නේ? ඒතර මේ ටික ඔයා ඉගෙන ගත්තම හැම දුරකථනයකම ඔයා දන්නවා මයික් එක චෙක් කරන්න. ඒතර ඔයගලන්ට කියලා දුන්නම කීපෑඩ් ෆෝන් වල මයික් මේ විදිහට චෙක් කරන්න. ස්මාර්ට් ෆෝන් වල මයික් මේ විදිහට චෙක් කරන්න. ඒ ඉගෙන ගත්තට පස්සේ හැම දුරකථනයකම මයික් එක චෙක් කරන්න මේ විදිහට. එතකොට බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙන්නේ නැහැ. ඒතර ආඩ ඉයර් ස්පීකර් එක චෙක් කරන දේ කියලා දුන්නම්. දැන් ඔයාලට ගැටලුවක් එනවා කස්ටමර් කෙනා කෝල් එකේදී මට අනිත් පැත්තෙන් කතා කරන සද්දය එන්නේ නැහැ. ඒතර හැම දුරකථනයකම ෆෝන් එකේ අපේ කන ගාවට තියෙනවා ඉයර් ස්පීකර් එක. පොඩි ස්පීකරයක් තියෙනවා. අපි මේක චෙක් කරනවා. හොඳයි නම් මෙයාගේ රීඩින් එක. ඒක ඩැමේජ් වෙලා නම් මෙහෙමයි පෙන්වන්නේ. ඒ කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා හැම දුරකථනයකම ES ස්පීකර් එක චෙක් කරන්න. අන්න ඒ වගේ මෙන්න මේ කොටස් ටික ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා හැම දුරකථනයකම කොහොමද මේ දේවල් චෙක් කරන්න ඕනේ කියන එක. එහෙනම් මේ පාඩමේදී ඔයගලන්ට සම්පූර්ණ උගන්වනවා මල්ටිමීටර් එක භාවිතා කරලා කොහොමද අපි ෆෝන් එකේ තියෙන හැම කොටසක්ම චෙක් කරගන්න ඕන. අන්න ඒ ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒතර මේ පාඩමේදී උගන්වනවා මෙන්න මේ ෆෝන් එක මයික් එකක් ඉයර් ස්පීකර් එකක් රින්ග් එකක් කොහොමද රිප්ලේස් කරන්නේ? දැන් කීපෑඩ් ෆෝන් වල මයික් එකක් නම් කොහොමද රිප්ලේස් කරන්න ඕන? ඒතර ස්මාර්ට් ෆෝන් වල මයික් එකක් නම් කොහොමද රිප්ලේස් කරන්න ඕන? දැන් ඔයාලට කියලා දුන්නම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් මේ විදිහට ගලවලා මේ විදිහට පාස්සන්න කියලා දුන්නම හැම දුරකථනයකම ඔයා මයික් එක රිප්ලේස් කරන්නේ විදිහට. හරි? ඒතර කීපෑඩ් ෆෝන් වලත් මෙන්න මේ වර්ග ටික මේ විදිහට කරන්න කියලා දුන්නාට පස්සේ හැම කීපෑඩ් ෆෝන් එකම ඒ ක්‍රම ටික තමයි ඔයාලට මයික් එක රිප්ලේස් කරන්න තියෙන්නේ. එතකොට අර මං කලින් කිව්ව විදිහට ෆෝන් කොච්චර ප්‍රමාණයක් තිබුණත් මේකේ තියෙන ක්‍රම ටික. ඒ ක්‍රම ටික අපි පැහැදිලිව ඉගෙන ගත්තන් පස්සේ ඔයාලට ඕනම දුරකථනයක ওই මයික් එකක්, ඉයර් ස්පීකර් එකක්, රින්ග් එකක් රිප්ලේස් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි ඉගෙන ගන්නවා කොහොමද මේ දේවල් කරන්නේ. ඉතින් දැන් මේවා ගත්තම දැන් නිතර අපිට ෆෝන් හදනකොට එනවනේ මේක. ෆෝන් එක මයික් එකක්, ඉයර් පීස් එකක්, රින්ග් එකක් රිප්ලේස් කරන්න. සාමාන්‍ය ඔයගලන් දන්නවා ස්මාර්ට් ෆෝන් එක මයික් එකක් රිප්ලේස් කරනවා නම් සාමාන්‍ය අඩුම රුපියල් 2500 ඉඳලා උඩට ගන්නවා ගන්න. රුපියල් 2500 ඉඳලා 3000 3500 වෙනකන් ගන්නවා.
එතකොට ෆෝන් එකේ EA ස්පීකර් එකත් එහෙමයි. රින්ග් එකත් එහෙමයි. හැබැයි මේවට යන මුදල් ගත්තම ඔයාට දැන් මයික් එක ගේනකොට ඔයාට කොච්චර මුදලක් යනවද? ඒගේ මුදල් ගත්තම ඒකට යන්නේ ඔයාට බොහොම පොඩි මුදලක්. ඒතර මම අද මේකේ ගණන් ගැන කතා කරන්නේ. ඔයා ක්ලාස් එකට සම්බන්ධ වුණාම අපි ඒ ටික කතා කරනවා. කොච්චර මුදලක් යනවද? ඒතර ගෙන්න ගන්න ඕන තැන් ටික ඒ ටික ඔක්කොම ඔයගලන්ට සම්බන්ධ කරලා දෙනවා. හරි? රයිට්. එතකොට මේකට සිදුවාට ඉගෙන ගන්න පුළුවන් මයික් ඉයර්පීස් ස්ට්‍රින්ගර් රිප්ලේස් කරන විදිය. ඒතර මේ ටිකේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ෆෝන් හදනකොට අපට නිතර එන ගැටලු ටිකක් තමයි මේ තියෙන්නේ. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. ලෝගෝ රීස්ටාර්ට් එක. ෆෝන් එක ගොඩක් ස්ලෝ වෙලා එනවා. සමහර ඇප් ඕපන් වෙන්නේ නැහැ. Wi-Fi Bluetooth ඕපන් වෙන්නේ නැහැ. ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් දාලා එනවා. දැන් මේවා අපිට පුළුවන් ගොඩාක් ෆෝන් අපිට පුළුවන් ඒ ෆෝන් එක හાર્ඩ් රීසෙට් කරලා හදන්න. ඒතර කොහොමද අපි ෆෝන් එකක් හાર્ඩ් රීසෙට් කරන්නේ? දැන් hard reset කරනවා කියන්නේ ඕනම Android ෆෝන් එකක මෙන්න මේ වොලියුම් අප් එකයි ඩවුන් එකයි පවර් කී එකයි යූස් කරලා මෙන්න මේ පේන මෙනු එකක් අපි ගන්නවා. එතනින් ෆෝන් එක රීසෙට් කරොත් ගොඩාක් ප්‍රශ්න අපට හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්නකෝ. ඔයා ගාව Samsung ෆෝන් එකක් තියෙනවා. මේකේ ලෝගෝ එක විතරයි. දැන් ඔන්න ඔයා දන්නේ නැහැ මේක හදාගන්න. ඔයා එක්ක ළඟම ඔයාගේ යාළුවෙක් කන්ටැක්ට් කරගන්න ඕනේ මේක හදාගන්න. එහෙම නැත්නම් ෂොප් එකකට යන්න ඕනේ. ෂොප් එකට ගියා කියන්නකෝ ඔයා. සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් ලෝගෝ විතරක් එනවා හදන්න ෂොප් එකෙන් කීයක් ගන්නවද? සාමාන්‍යයෙන් රුපියල් 3000ක් 3500ක් වගේ ගන්නවා. ඉතින් අනිවාර්යෙන් ඔයා ෆෝන් එක හදා ගන්න ඕනේ. අනිවාර්යෙන් කස්ටමර් ෆෝන් එක හදා ගන්න ඕනේ. ඒතර සමහරලාට ඔයා අහන්න පුළුවන් මොකද්ද ෆෝන් එකේ වෙලා තියෙන්නේ? ඒතර ෂොප් එකෙන් කියනවා මේකට software දාන්න ඕනේ කියලා. හරි. එතකොට මේ ප්‍රශ්න ටික software දාලා හදන්න පුළුවන්. හැබැයි ඊට කලින් පියවරක් තියෙනවා. මොකද්ද? අපි ඕනම Android ෆෝන් එකක් hard reset එකක් කරොත් ගොඩාක් වෙලාවට 80ක් විතර ෆෝන් හරියනවා. ඒ හරි ගියේ නැති වුණොත් තමයි software ගහන්නේ. ඒතකොට දැන් ඔයාට hard reset කරන්න මුදලක් යනවද? නැහැ. ඔයාට මුදලක් යන්නේ නැහැ. ඔයා මේක hard reset කරන්න volume up down power key use කරලා ඔයාට මුදලක් යන්නේ නැහැ. ඔයාට ෆෝන් එක හදලා දෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එක හදලා දීලා අර shop එකෙන් ගන්න මුදල ඔයාට ගන්න පුළුවන්. ඔයාට මේ වගේ ෆෝන් එකක් ආවොත් ඉතින් ඔයාලට පුළුවන් දැනට ඔයාගේ වැඩ ටික හදා ගන්නකම් ෂොප් එකේ ගන්නට වඩා ඔයාලට තව ටිකක් අඩු මුදලක් ගන්න පුළුවන්. පස්සේ ඔයාලට පුළුවන් වැඩ ටික හදාගත්තන් පස්සේ අර ෂොප් වල යන ප්‍රයිස් වලටම යන්න. ඉතින් අපි කොහොමද ෆෝන් හાર્ඩ් රීසෙට් කරන්නේ? ତර මේ කොටසද ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ අපේ ස්මාර්ට් ෆෝන් එකක සම්පූර්ණ මදර් බෝඩ් එක සම්බන්ධව. දැන් අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා මෙන්න මේ මදර් බෝඩ් එක තියෙන IC ටික මොනවද? දැන් අපි බෝඩ් එක රිපෙයාර් එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම අපි මදර් බෝඩ් එක ගැන හොඳට අඳුර ගන්න ඕනේ. මේ මදර් බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? කෙරෙන කාර්යය. එන්න පුළුවන් දෝෂ. කොහොමද අපි IC අඳුරගන්නේ? මේ අදාළ සෙක්ෂන් අඳුරගන්නේ කොහොමද? දැන් අපිට බෝඩ් එකක් රිපෙයාර් කරන්න පුළුවන් වෙන්නේ මේ IC ටික අපි අඳුර ගන්නවා නම් විතරයි. නැත්තම් කරන්න බෑනේ. දැන් අපිට සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ සිග්නල් වලට අදාළ IC අපි අඳුර ගන්න බෑ නම් අපිට බෑනේ ෆෝන් එක හදන්න. එහෙනම් මේ කොටසදී අන්න ඒ ටික කියලා දෙනවා. හරි. ෆෝන් එකේ IC සම්බන්ධව සම්පූර්ණ මෙතනදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක ICත් එක්ක තව තියෙනවා මෙතන බෝඩ් එකේ තව පොඩි පොඩි කොටස් තියෙනවා. SMD ටික, කැපැසිටර්, රෙසිස්ටර්, කොයිල්, ඩයෝඩ්. ඒතර ඒ දේවල් මොනවද? කොහොමද අඳුරගන්නේ? කොහොමද මල්ටිමීටරෙන් චෙක් කරන්නේ? අන්නේ හැමදේම ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒතර මං කිව්වා මේ කෝස් එක මුලින් ඉඳන්මයි ඔයගලන්ට උගන්වන්නේ. හැම දෙයක්ම හැම කොටසක්ම එකින් එක පැහැදිලිව උගන්වනවා. හරි. ඒ හින්දා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට ඔයාලට හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. මුලින් ඉඳලා මේ හැම කොටසක් ගැන පැහැදිලිව හැම දෙයක් ගැනම උගන්වනවා. ඒතර මෙතනදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔන්න අපි රිපෙයාර් කරනකොට බෝඩ් එකේ අපිට ගැටලුවක් ආවම අපි කරන දේක් තමයි සර්විස් එක.
දැන් අපි කොහොමද බෝඩ් එක සර්විස් එකක් කරන්නේ? දැන් අපි සාමාන්‍ය රිපෙයාර් කරද්දී ඔය සර්විස් එකේදී ගොඩක් ඒවා හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් අපිට සිග්නල් ප්‍රශ්නයක් කියන්නකෝ. ඉතින් අපිට සිග්නල් ප්‍රශ්නයක් ආවම ගොඩක් වෙලාවට අපි මේ නෙට්වර්ක් පැත්තේ සිග්නල් වලට අදාළ IC තියෙන පැත්ත සර්විස් කරොත් ගොඩාක් වෙලාවට ෆෝන් එක වැඩ කරනවා. ඔයාලට charging ප්‍රශ්නයක් එනවා. මේ charging pin එකේ charging වලට අදාළ section එක වා හොඳට සර්විස් කරනවා. ෆෝන් එක වැඩ කරනවා. no power ෆෝන් එකක් එනවා. ඔයා ඒ power section එක හොඳට සර්විස් කරනවා. ෆෝන් එක වැඩ කරනවා. ඉතින් අපි කොහොමද නිවැරදිව ෆෝන් එකක් සර්විස් කරන්නේ? මොනවද අපිට ඒකට අවශ්‍ය වන ලික්විඩ්? ඊට පස්සේ අපිට පුළුවන් බෝඩ් එක ගැටලුව ආවම මේ IC එක රීසෝල්ඩර් කරලා හදාගන්න. අපි ඒ IC එක පොඩ්ඩක් හීට් කරාම ෆෝන් එක වැඩ කරන ෆෝන් තියෙනවා. උදාහරණයක් සිග්නල් ප්‍රශ්නේම සර්විස් එකෙන් හරි ගියේ නැත්නම් අපි ඒ සිග්නල් වලට අදාළ IC එක හීට් කරලා බැලුවොත් රීසෝල්ඩර් කරොත් ගොඩාක් වෙලාවට හරියන ෆෝන් තියෙනවා. කොහොමද අපි ඒව කරන්නේ? ඒතර අපේ හොට් එකක් ගන්න එකේ කොච්චර හීට් එකක් තියෙන්න ඕනද? කොච්චර එයා එකක් තියෙන්න ඕනද? මොනවද භාවිතාන් ෆ්ලක්ස් වර්ග? මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි charging pin එකක් රිප්ලේස් කරන විදිය. දැන් charging pin එකක් අපි රිප්ලේස් කරනවා නම් අපි ඉස්සෙල්ලාම කොහොමද නිවැරදිව charging pin එක ගලවන්න ඕන? එතකොට අපි හොට් එකක් ගන්නේ කොච්චර හීට් එකක් තියෙන්න ඕනද? කොච්චර එයා එකක් තියෙන්න ඕනද? ඒ වගේ එකත් එක්ක අවශ්‍ය වෙන උපකරණ ටික මොනවද? අපි මේක නිවැරදිව ගලවලා ආයෙ මේක නිවැරදිව පාස් කරන ක්‍රම ටික මොනවද? ඒ ක්‍රම ටික වාට කියලා දුන්නාට පස්සේ ඔයා දන්නවා charging pin එකක් රිප්ලේස් කරන්න. දැනට ඔයා දන්නේ නැහැ. charging pin එකක් ගත්තොත් charging pin එක ගලවලා නැවත පාස් කරනදී ඔයා දන්නේ. එහෙනම් ඔයාලට ක්ලාස් එකේදී කියලා දුන්නාන් පස්සේ ඔයා දන්නවා මෙන්න මේ පියවරල් ටිකෙන් මෙන්න මේ charging pin එක රිප්ලේස් කරන්න පුළුවන්. කොහොමද බැටරි පින් රිප්ලේස් කරන්නේ? කීපෑඩ් ෆෝන් එකත් ස්මාර්ට් ෆෝන් එකත් කොහොමද අපි බැටරි පින් එකක් රිප්ලේස් කරන්න ඕනේ? එතකොට SMD, China ෆෝන් වල ඩිස්ප්ලේ, SIM කනෙක්ටර්, ඩිස්ප්ලේ කනෙක්ටර් එකක් ඩැමේජ් වුණොත් පාස්සන්නේ කොහොමද? ඊට පස්සේ IC රිප්ලේස් එකක් කරන්නේ කොහොමද? IC රීබෝල් එකක් කරන්නේ කොහොමද? දැන් ගොඩක් වෙලාවට කෝස් එකේදී ඔයගලන්ට මේ IC රීප්ලේස් විශේෂයෙන්ම IC රීබෝල් ගත්තන් පස්සේ තවත් මුදලක් දීලා තවත් ලෙවල් එකක් කරන්න ඕනේ. සාමාන්‍ය ටික ලොකු ගාණක් දීලා ඕනේ මේ IC රීප්ලේස් රීබෝල් ඉගෙන ගන්න. ඉතින් එහෙම අවශ්‍ය නැහැ ඔයගලන්ට වෙනම ඇඩ්වාන්ස් කෝස් එකක් කියලා කරන්න අවශ්‍ය නැහැ. මේ කෝස් එකේදීම ඔයගලන්ට මේ IC එකක් කොහොමද නිවැරදිව රීප්ලේස් කරන්න ඕනේ? IC එකක් කොහොමද නිවැරදිව රීබෝල් කරන්න ඕනේ? අන්න ඒ ටිකත් මේ කෝස් එකේදී ඔයගලන්ට උගන්වනවා. ඉතින් මේ ප්‍රැක්ටිකල් වලට අදාළ කොටස් ටික සම්පූර්ණ හැමදේම එකින් එක කියලා දෙනවා. දැන් ඔයාලට ඔන්ලයින් කරන එකේ තියෙන වාසිය තමයි ඔයගලන්ට පුළුවන් ගෙදර ඉඳලම සම්පූර්ණ මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. දැන් ඔයා ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඒකට ලොකු කාලයක් යනවා. ලොකු වෙලාවක් ඔයාලට දවසම වගේ ගොඩක් වෙලාවට වෙන් කරන්න වෙනවා. ඒතකොට එතනට කෝස් එකට ඔයාලට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. හරි. සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 25000 30000 ඉඳලා කෝස් එක පළවෙනි ලෙවල් එකේ කරන්න වෙනවා. ඊට පස්සේ තව ලෙවල් කීපයක් කරන්න වෙනවා කෝස් එකේ. ඉතින් ඔයා කෝස් එකටම තව ලෙවල් කීපයක් කරන්න ටිකක් ලොකු ගාණක් ඔයාලට ගෙවන්න වෙනවා. ඉතින් එතනදී ඔයා කරන්නේ එතනට ගිහිල්ලා මේ දන්නේ නැති දේ ඔයා බලාගෙන ඉඳලා ඔයා අහගෙන ඉඳලා ඉගෙන ගන්නවා. ඒතර ඔන්ලයින් එකේදී තියන්නේත් එහෙම තමයි. ඔයා මෙතනදී ඔයා දන්නේ නැති දේ ඔයා අහගෙන ඉඳලා ඔයා බලාගෙන ඉඳලා මේක ඉගෙන ගන්නවා. වෙනස තියෙන්නේ එතනට ගියන් පස්සේ එතන තියෙන අපේ උපකරණ වලින් ඕගොල්ලන් එතනදී වැඩ ටික කරනවා. එතනදී වැඩ ටික කරනවා. එතකොට එතනදී වැඩ ටික කරාට දැන් ඔයාලට ගෙදර ඇවිල්ලා වැඩ කරන්න මුකුත් උපකරණ නැහැනේ. එතකොට මේකෙදි තියෙන්නේ මේ කෝස් එකේ තියෙන්නේ ඔයා කෝස් එකේ සම්පූර්ණ කොටස් ටික හැමදේම ඉගෙන ගන්නවා. එතකොට අර ලොකු මුදලක් ඔයා අතන කෝස් එකට වියදම් කරන එකෙන් ඔයාට පුළුවන් හිමීට මේ අවශ්‍ය උපකරණ ටික ඒ ටිකෙන් ගන්න. එතකොට කෝස් එක අවසානයේදී ඔයා සම්පූර්ණ කෝස් එකත් හරියට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි වැඩ කරන්න අවශ්‍ය සියලුම උපකරණ ටිකත් ඕගලන් ගාව තියෙනවා. ඉතින් ඔන්ලයින් ගත්තන් පස්සේ මේ කෝස් එක ඉගෙන ගන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි 15 වෙනි 30 වෙනි 40 වෙනි කණ්ඩායම ඕගොල්ලන් නෙමෙයි. හරි. ක්ලාස් එක අරන් ලොකු පිරිසක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඉගෙනගෙන ඒගොල්ලන් වැඩ ටික කරගෙන යන හින්දා ඕගොල්ලන්ට පුළුවන්
මේ කියලා දෙන දේවල් ටික ඒ විදිහට කරගෙන සම්පූර්ණ මේ සබ්ජෙක්ට් එකෙන් දෙයක් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි. එතකොට ඔයා ඔයාගේ ගමන යන්න. තව කවුරුවත් එක්කත් ඔයාලට ගමනක් යන්න බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් ඔයා මේ කෝස් එක දැන් කරන්න හිතනවා. ඔයා තව කෙනෙක් එක්ක මේක සාකච්ඡා කරනවා මම ඒක මට පුළුවන්ද? ඉතින් ගොඩාක් අයගෙන් ඉන්නේ අපිට ඕනම දෙයක්. මේක විතරක් නෙමෙයි ඕනම දෙයක් අපි තනියම පටන් ගන්න ගියොත් අපි ඒ දේ කෙනෙක්ට කිව්වොත් එතනින් එන්නේ ගොඩක්ම නෙගටිව් පැත්ත. ඒක කරන්න බෑ කියන එක තමයි ගොඩක් අය කියන්නේ. ඒතර එහෙමත්ම පිරිසක් තමයි මේකෙන් අපිට දෙයක් කරගන්න පුළුවන් කියලා කියන්නේ. මොකද ඒ සබ්ජෙක්ට් එකේ මේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කවුරුවත් කියන්නේ නැහැ මේක හොඳයි කියන එක. මේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි ඕනම දෙයක්. ඕනම නිකන් මොම කඩයක් ගන්නකෝ. එතනින් ගිහිල්ලා ආවොත් බිස්නස් හොඳයිද කියලා කවදාකවත් එතන කෙනා කියන්නේ නැහැ නේ බිස්නස් හොඳයි කියන එක. පාඩුයි කියන එක තමයි කියන්නේ. නේ? ඒතර ඒ වගේ ඔයා අද ක්ලාස් එකට සම්බන්ධ වුණේ මේකෙන් ඔයාට දෙයක් ඉගෙනගෙන වා කරන්න. ඔයාගේ ගමන පටන් ගන්න. මොකද ඔයාගෙන් කෝස් එකේ ලොකු මුදලක් අය කළා නැහැ. බොහොම පොඩි මුදලක්, බොහොම සාධාරණ මුදලක් ක්ලාස් එකෙන් අය කළා තියෙන්නේ. ඉතින් ඒකට උපරිමයක් අපි ක්ලාස් එකෙන් කරනවා. ඒකට උපරිමයක් ඕගලන්ට ක්ලාස් එකෙන් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ක්ලාස් එකට විඳන් කරනවා වගේ කීප ගුණයක් මේ කෝස් එකේදී හොයාගන්න. මොකද හැමෝම ගාව ෆෝන් තියෙනවා. ඒ ෆෝන් එක ඩැමේජ් වුණාම අනිවාර්යයෙන්ම රිපෙයාර් කරන කෙනෙක් ආවට එන්න ඕන. ෂොප් එකට යන්න ඕන. එක්ක Tamanට පුළුවන් වෙන්න ඕන මේ ෆෝන් එක හදාගන්න. ඉතින් මේක ඇතුලේ අනිවාර්යෙන් දෙයක් වාට කරගන්න පුළුවන්. මේක මෙතනදී අපි කියලා දෙනවා ඊළඟට ඩිස්ප්ලේ රීප්ලේස් කරන විදිය. කොහොමද අපි ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරන්නේ? දැන් ඔයගලන්ට කියලා දුන්නම දැන් මේ හැම ස්මාර්ට්ෆෝන් එකක්ම අපි ගැලවුවම මේ ඩිස්ප්ලේ එක අලවලානේ තියෙන්නේ. අපිට තියෙන්නේ ඔක හීට් කරලා ගලවන්න. ඒතර අපිට පුළුවන් ඒකට හීටර් ගන්න එකක් යූස් කරන්න. එහෙම නැත්නම් අපිට ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක් තියෙනවා. කොහොමද අපි එකකින් ගලවන්නේ? හීටර් ගන්න එකක් යූස් කරලා අපි නෝමල් ගලවගෙන නැතේ. ඒතර අපි ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක් යූස් කරලා ගලවනේදී ඊළඟට ඩිස්ප්ලේ අලවන ගම් මාර්ග මොනවද? ඊට පස්සේ අපිට ඩිස්ප්ලේ ගන්න ඕනේ කොහෙන්ද? ඒ හැම දෙයක්ම ක්ලාස් එක කරා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් නිතර ඔයාගේ ලාභය ගත්තොත් නිතර සාමාන්‍ය රුපියල් 2000 ඉඳලා රුපියල් 5000 අතර නිතර තියෙනවා. හරි? නිතර අපි දාන ඩිස්ප්ලේ වල සාමාන්‍ය ෆෝන් වල ගත්තොත් රුපියල් 2000 5000 අතර අපේ ලාභ තියෙනවා. ඉතින් අනිත් ෆෝන් වලින් ටිකක් ගාණ වැඩි ෆෝන් වලදී අපිට ඊට වඩා මුදලක් තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ ඩිස්ප්ලේ ගන්න ඕන තැන් ටික හෝල්සේල් ප්‍රයිස් වලට මේ හැම දෙයක්ම ක්ලාස් එක කරා ඔයගලන්ට සම්බන්ධ කරනවා. ඒතර ඔන්න ඔයා සතියෙන් සතිය මේ ටික සම්පූර්ණ ඉගෙනගෙන එනකොට ඔන්න ඔයාට කෝස් එකේදී මදර් බෝඩ් රිපෙයාර් ගැනත් කියලා දෙනවා. එතකොට අපි මදර් බෝඩ් රිපෙයාර් ගැනත් ඉගෙන ගන්නවා. ෆෝන් එක ඉන්සර්ට් සිම් ආවොත් කොහොමද හදන්නේ? චාර්ජින් ප්‍රශ්න කොහොමද හදන්නේ? නෝ පවර් ෆෝන් එකක් කොහොමද හදන්න ඕනේ? හරි. ඒ වගේ ඩිස්ප්ලේ සම්බන්ධයෙන් ගැටලු. ඒ කියන්නේ අලුතෙන් ඩිස්ප්ලේ එකක් දැම්මම ඩිස්ප්ලේ වැඩ කරන්නේ. ඒ වගේ ඔඩියෝ පැත්තේ එන ගැටලු. එතකොට නෙට්වර්ක් පැත්තේ එන ගැටලු. Wi-Fi Bluetooth වැඩ කරන්නේ නැත්නම් කොහොමද හදන්නේ? මේ හැම දෙයක්ම ඔයගලන්ට බෝඩ් රිපෙයාර් ගැන කියලා දෙනවා. ඒතර බෝඩ් රිපෙයාර් ගැන කියලා දෙන්නේ ඔයගලන්ට නිකන් අර උඩින් හදන විදිය නෙමෙයි. අපිට මේකට තියෙනවා ඩයග්‍රෑම් ටූල් software එකක් තියෙනවා. මේ software එක ඔයා ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයාට ඕනම ෆෝන් එකක්. ඒ කියන්නේ ගොඩක් අය අර හදන්න බෑ කියලා අයින් කරන ෆෝන් ටිකත් හදන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා මෙතනදී. මොකද ගොඩාක් අය බෝඩ් රිපෙයාර් කරන්නේ නැහනේ. ගොඩක් අය කරන්නේ ෂොප් වල ඩිස්ප්ලේ රීප්ලේස් කරනවා. බැටරි රීප්ලේස් කරනවා. මයික් ඉයර්පීස් ස්ට්‍රින්ගර් රීප්ලේස් කරනවා. ඔවා තමයි ගොඩක් කරන්නේ. බෝඩ් එකේ රිපෙයාර් එකක් ආව ගොඩාක් අය කරන්නේ අතාරිනවා. බෝඩ් එක දාන්න ඕනේ කියනවා. බෝඩ් එක ඩැමේජ් වෙලා තියෙන කියලා කියනවා. IC නැහැ කියලා කියනවා. ඒ වගේ එක එක දේවල් තියෙනවනේ. ඕගොල්ලන්ටත් වෙලා ඇති. දැන් වාගේ ෆෝන් එකට මොනවාට වෙලා ඇති සමහරලාට කෙනෙක් ඉන්න පුළුවන්. ඔයා ෂොප් 3-4කටම දෙනවා ෆෝන් එක හදන්න. ඒතර ඒ ෂොප් 3-4කින්ම කියනවා මේ ෆෝන් එක හදන්න බෑ කියන එක. හැබැයි ඔය හදන්න බෑ කියන ෆෝන් හදන අය ඉන්නව නේද? ඔය හදන්න බෑ කියලා බෝඩ් අයින් කරන ඒවා තියෙනවනේ. හදන අය ඉන්නවනේ. ෂොප් 3-4කින්ම කිව්වා හදන්න බෑ ෆෝන් එක. හැබැයි හදන ෂොප් තියෙනවා.
කොහොමද හදන්නේ? අමුතුවෙන් හදන්නේ නැහැ. අපිට ඩයග්‍රෑම් ටූල් software එක ඉගෙන ගත්තම ඒ software එකේ හැමදේම පෙන්නලා තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් නම් චාර්ජින් වල මොන ටිකද චෙක් කරන්න ඕන. සිග්නල් ප්‍රශ්නයක් නම් සිග්නල් වලදී මොන තැනද අපි චෙක් කරන්න ඕන. එතකොට ඒකේ ඩයෝඩ් රීඩින් එක අපි චෙක් කරලා ඊට පස්සේ මේකේ වෝල්ටේජ් ටික චෙක් කරාට පස්සේ අපිට ගැටලුව අඳුර ගන්න පුළුවන්. මේක පාත් එකේ ඩැමේජ් එකක්ද SMD එකේ ඩැමේජ් එකක්ද මේ තියෙන IC ඩැමේජ් එකක්ද හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ටික ඉගෙන ගත්ත කියන්නේ ඒ ටික ගොඩක් වටිනවා. ඉතින් මේ ටික ඉගෙන ගන්න ගොඩාක් කෝස් වල අනිවාර්යෙන් ඔයගොල්ලන්ට තව ලෙවල් එකක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් තව රුපියල් 30000ක් 40000ක් විතර දීලා මේක ඉගෙන ගන්න. ඉතින් එහෙම නෑ මේ කෝස් එකේදී අවශ්‍ය ටික පැහැදිලිව ඒ අවශ්‍යම කරන ටික පැහැදිලිව හැමදේම උගන්වනවා. හරි. ඒතර අර බෝඩ් රිපෙයාරින් වලට කියලා වෙනම කෝස් එකක් කරන්න අවශ්‍ය නැහැ. මේ කෝස් එකේදී ඒක උගන්වනවා. දැන් ඔන්න අපි වැඩ ටික ඔය විදිහට ඉගෙනගෙන එනකොට ඔන්න සතියෙන් සතිවා වැඩ ටික ඉගෙනගෙන එනකොට හાર્ඩ්වෙයාර් ටික වාගේ හදාගත්තන් පස්සේ හાર્ඩ්වෙයාර් ටික ඉගෙන ගත්තම සොෆ්ට්වෙයාර් අන්ලොකින් ගැන ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම ගත්තොත් අපිට ඕනම දුරකථනයක සොෆ්ට්වෙයාර් සම්බන්ධ වෙන ගැටලු මොනවද? මොනවද අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධ හදන්නේ? ඒ උදාහරණයක් ගත්තම අපිට Samsung ෆෝන් එකක් එනවා ලෝගෝ විතරයි. ඒතර මම කලින් කිව්වා ඔයගොල්ලන්ට ගොඩාක් ෆෝන් හાર્ඩ් රිසෙට් කරලා ඒක හදතයි. හાર્ඩ් රිසෙට් කළාත් හරියන්නේ නැත්තම් මම කිව්වා සොෆ්ට්වෙයාර් දාන්න ඕන. එහෙනම් කොහොමද අපි සොෆ්ට්වෙයාර් දාන්නේ? එතකොට අපිට සොෆ්ට්වෙයාර් දාන්න ඕන නම් දැන් ඔන්න Samsung ෆෝන් එකක් නම් Samsung ෆෝන් එකට තියෙනවා ටූල් එකක්. දැන් අපි මේක වැඩ කරද්දී අපිට ප්‍රී ටූල් තියෙනවා පේඩ් ටූල් තියෙනවා. ඒ කියන්නේ ගෙවීමක් කරලා වැඩ කරන ටූල් තියෙනවා ගෙවීමක් කරන්නේ නැති ටූල් තියෙනවා. දැන් Samsung කියන්නේ ප්‍රී ටූල් එකක්. ඔයාලට Samsung ෆෝන් එකට software එකක් දාන්න කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. කොහොමද අපි ටූල් එක ඩවුන්ලෝඩ් කරන්නේ? ඩ්‍රයිවර්ස් ටික දාගන්නේ කොහොමද? ඊට පස්සේ ඔයාට හදන්නා වූ ෆෝන් එකේ ෆර්ම්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? ඒකත් ප්‍රී ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ දැන් අපිට ඔන්න ලැප් එකක් PC එකක් තියෙනකොට අපිට USB කේබල් එකයි විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි කොහොමද ෆෝන් එක Samsung නම් ඩවුන්ලෝඩ් මොඩ් එකට දාන්න ඕනේ? කොහොමද ඩවුන්ලෝඩ් මොඩ් එකට දාන්නේ? දාලා ඔන්න අපි USB කනෙක්ට් කරලා කොහොමද software එකේ ෆයිල් ටික තෝරන්නේ? තෝරලා මෙන්න මේ විදිහට තමයි software එක install කරන්න කියලා දුන්නම හැම දුරකථනයකම හැම Samsung ෆෝන් එකකම software install කරන්න මේ විදිහට. මොඩල් එක වෙනස් වෙනවද? නෑ. ඔයාට Samsung ෆෝන් එකට software දාන්න දෙය කියලා දුන්නා නම් හැම Samsung ෆෝන් එකකටම software දාන්නේ මේ විදිහට. ඉතින් සාමාන්‍යයෙන් software දාන්න කීයක් ගන්නවද? රුපියල් 3000ක් 3500ක් විතර ගන්නවා. software එකක් install කරා. ඉතින් හිතන්න ඔයාලා ජොබ් එකක් කරන ගමන් ඔයා ජොබ් එකක් කරන ගමන් මේ වගේ ෆෝන් එකක් ඔයාට හම්බුනාම software එකක් install කරලා ඔයාට රුපියල් 3500ක් ගන්න පුළුවන් නේ. ඔයාට අවශ්‍ය වෙන්නේ ලැප් එක PC එකක් විතරයි. USB කේබල් එක සම්බන්ධ කරලා අර ටික ඩවුන්ලෝඩ් කරලා මේක install කරන්න විතරයි තියෙන්නේ. ඉතින් දැන් වාගේ ඔයාට යන මුදල කීයද කියලා බැලුවොත් දැන් ඔයා අර ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවානේ. ඒකට data charge එකක් යනවා. 500ක්ම අයින් කරන්නකෝ. ඉතින් 500ක් අයින් කරාත් ඔයාට රුපියල් 3000ක් තියෙනවා. නේ? ඉතින් ගොඩාක් ෂොප් වල ගත්තා software unlocking කරන්නෙත් නැහැ. දන්නේ නැහැ. ගොඩක් වෙලාවට කරන්නේ පිටට දීලා software unlocking ටික කරන එක. hardware ටික කරනවා software unlocking කරන්නේ නැහැ. පිට shop එකකට ගිහිල්ලා software unlocking ටික කරගෙන අර මුදලක් තියාගෙන දෙනවා. ඉතින් අපරාධේ යා software unlocking ටික ඉගෙන ගත්තා නම් එයාට සම්පූර්ණ ලාභය එයාටනේ. ඉතින් ඔයාලට මේකදී අපිට ඉගෙන ගන්න පුළුවන් කොහොමද අපි Samsung ෆෝන් වල software දාන්නේ, Oppo එකකට, Vivo එකකට, Redmi ෆෝන් එකකට කොහොමද software දාන්නේ? ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. ඒකෙදී අපි free tool, paid tools දෙකම use කරනවා. ඊට පස්සේ unlock එකක් කොහොමද කරගන්නේ? දැන් ඔයාලට මේ හැම Android ෆෝන් එකකම නම් Google account lock එක. ඒ කියන්නේ FRP. කොහොමද අපි FRP unlock කරන්නේ? හරි කොහොමද FRP unlock කරන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් FRP unlock කරන්න රුපියල් 2000 ඉඳලා රුපියල් 3000 4000 වෙනකම් ගන්නවා. FRP unlock කරන්න. සමහර ෆෝන් වලට ගොඩාක් ෆෝන් වලට අපි කිසිම ගේමක් කරන්න අවශ්‍ය නැහැ.
කිසිම ගේමක් කරන්න නැතුව අපිට අන්ලොක් කරන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. සමහර ෆෝන් වලට පොඩි ගේමක් කරන්න ඕන. ඒක කොහොමද අපි ඒවා කරන්නේ? ඒක කොහොමද අපි යූසර් ලොක් එකක් આવත් අන්ලොක් කරන්නේ? හරි පාස්වර්ඩ් එකක් දාලා කොහොමද අන්ලොක් කරන්නේ? ඉතින් software unlocking ටිකත් ඔයාලට මේ course එකේදී ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාට මූලික දැනුම කියන එක අවශ්‍යම නැහැ. මූලික දැනුමක් කියන එක මේකේ අවශ්‍යම නැහැ. මුල ඉඳලා මේ සබ්ජෙක්ට් එකේ ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය ටික පැහැදිලිව ඔයාට බිඳුවේ ඉඳලා හැමදේම එකින් එක ඉගෙන ගන්න පුළුවන්. ඔයාට මූලික දැනුම කොටින්ම අවශ්‍ය නැහැ. මුල ඉඳලා පැහැදිලිව එකින් එක ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඔයාට කෝස් එක කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයා ජොබ් එක කරන ගමන් මේක කරනවා කියලා. දැන් ඔන්න ජොබ් එක කරන ගමන් ඔයා ෂොප් එකක් කරන කෙනෙක් නෙමෙයි. ඔයා ෂොප් එකක් දාලා නැහැ. ඔයා ජොබ් එකක් කරන ගමන් කරන්නේ. ඔයාට හම්බෙන ෆෝන් ටික තමයි ඔයා රිපෙයාර් කරන්නේ. දැන් හිතන්න ඔයා ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරා කියලා. යාළුවෙක්ගේ ගමේ කෙනෙක්ගේ වැඩ කරන තැන ඔන්න ඔයා ඩිස්ප්ලේ රිප්ලේස් කළා ඔයාගේ ලාභ රුපියල් 3000ක් විතර තියෙනවා. හරිද? එතකොට අපි ඩිස්ප්ලේ ගන්න ඕන තැන් ඔක්කොම කියනවනේ. ඔන්න අපි ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරා ඩිස්ප්ලේ එකේ මුදල් නැතුව ඔන්න අපේ ලාභ රුපියල් 3000ක් විතර තියෙනවා. සිග්නල් ප්‍රශ්නයක් ඇදුවා ෆෝන් එක. එතනනු රුපියල් 2000ක් විතර තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් හදනවා. එතනත් අපේ රුපියල් 2000ක් විතර තියෙනවා. ඉතින් මේ ගොඩක් ෆෝන් වල මීට වැඩි අපට තියෙනවා. හරි? දැන් මොන අඩුම ගණන් වලින් කියන්නේ. ෆෝන් එකට software එකක් install කරනවා. එතනත් ඔයාට රුපියල් 3000ක් විතර තියෙනවා. ඉතින් හිතන්න ඔයාට මෙතන ෆෝන් හතරක් රිපෙයාර් කළාට රුපියල් 10000ක් තියෙනවනේ. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක්ට මේක අමතර ආදායමක් මේක ලොකු මුදලක්. නේද? මුලින් ඔයා සාමාන්‍ය ඉදිරියට කරගෙන යනකොටත් මේක ඔයාට ලොකු මුදලක්. ඔයාගේ තියෙන වියදම් ටික කවර් කරගන්න මේක ලොකු මුදලක්. ඉතින් ඔයා ඕක කාලයක් කරගෙන එනකොට මේ තියෙන ෆෝන් ප්‍රමාණය ඔයාට එන ෆෝන් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒ දන්න අය අතරින් ෆෝන් ප්‍රමාණය එන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒතර ඔයාට පුළුවන් මේක අමතර ආදායමක් විදිහට කරගෙන යනකොට මේකෙන් ඔයාට හොඳ ආදායමකට යන්න පුළුවන්. ඉතින් ඔයා කාලයක් ওই විදිහට දැන් ඔන්න ජොබ් එක කරන ගමන් මේක කරගෙන එනකොට දැන් ඔයා කාලයක් කරගෙන එනකොට මේකේ දැන් ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලි. මේකේ දැන් ඔයාට යන්න ඕන මාර්ගේ යන්න ඕනේ පාර පැහැදිලි. ඉතින් ගොඩක් අය අන්න ඒ විදිහට මේ වැඩ ටික කරගෙන ගිහිල්ලා අපේ ෆෝන් ෂොප් දාපු අය ගොඩක් ඉන්නවා. එයා ජොබ් එක කරනවා. ජොබ් එක කරන ගමන් අර හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරනවා. රිපෙයාර් කරලා ඔන්න පොඩි කාලයක් රිපෙයාර් කරලා එක්ස්පීරියන්ස් එක හදා ගන්නවා. හදාගත්තට පස්සේ අපේ ෆෝන් ෂොප් දාපු අය ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජොබ් එක කරත් ෂොප් එක පටන් අරගෙන තවත් රිපෙයාර් කරන කෙනෙක් අරගෙන අර එදා දවසේ එන වැඩ ටික ගන්න ඕන හින්දා තවත් රිපෙයාර් කරන කෙනෙක් අරගෙන ඒ ටික එහෙම කරගෙන ඔයාට පුළුවන් ඊට පස්සේ අර ෂොප් එකට ආපු ෆෝන් ටික ගෙදර ඇවිල්ලා රිපෙයාර් කරලා ඒකෙන් මුදලක් ඔයාට මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන අය ඉන්නවා අපේ. ජොබ් එක කරනවා හවසට ඇවිල්ලා අර ෂොප් එකට ආව ෆෝන් ටික රිපෙයාර් කරනවා. කරලා එයාගේ ෂොප් එක ගන්නට කරගෙන යනවා. ඉතින් වැදගත් වෙන්නේ අපි දෙයක් කොහෙන් හරි පටන් ගන්න එක. හරි. පොඩි තැනකින් පටන් ගන්න. ලොකු දේවල් හිතන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් තරමින් ඔයා පටන් ගන්න. යමක් අල්ල ගන්න පුළුවන් තරමින් ඉස්සල්ලාම අල්ල ගන්න. ඔයා ගොඩ එන්නේ එතනින්. ඔයා අල්ල ගන්න පොඩි තැනින් තමයි ඔයා ගොඩ එන්නේ. එතනින් පටන් ගන්න. ඉතින් එතනින් පටන් ගන්නවා කියන්නේ ඔයාට පුළුවන් මේ ව්‍යාපාරේ ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපි ෆෝන් ෂොප් එකක් කරනවා කියලා කියන්නේ අපිට දවසට එන ෆෝන් ප්‍රමාණය අපි වැඩ ටික කරනකොට ෆෝන් 2 3 4 5 එනවනේ. ඉතින් අපි ওই ටික හදා ගන්නවා කියලා කියන්නේ අපිට මාසෙට හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ සබ්ජෙක්ට් එක සම්පූර්ණ ඉගෙනගෙන ඔයාලට පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ෂොප් එක වැඩට යන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් ටික තනියම හදාගන්න. හැමෝම ගාව ෆෝන් තියෙනවා. ෆෝන් එකක් නෙවෙයි දෙක තුන තියෙනවනේ. ෆෝන් දෙකක් විතර තියෙනවා ගොඩක් අය ගාව. ඉතින් ඕක ඩැමේජ් වුණාම අනිවාර්යයෙන්ම රිපෙයාර් කරන කෙනෙක් ගාවට එන්න ඕනේ. ඉතින් මේ සබ්ජෙක්ට් එක කවදාකවත් නැති වෙන සබ්ජෙක්ට් එකක් නෙවෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම රිපෙයාර් ටි කරගන්න ෂොප් එකට එන්න ඕනේ. තන්න කෙනෙක් ගාවට යන්න ඕනේ.
ඉතින් ඔයාගේ අරමුණත් එක්ක ඔයාට මේකේ ඉස්සරහට යන්න පුළුවන්. හරි. කෝස් එකයි පටන් ගන්නවා හෙට. දැන් අපි මේ සතියේම දැනුවත් කිරීම තිබුණා, සෙමිනාර් තිබුණා. දැන් අපි හෙට තමයි ක්ලාස් එක පටන් ගන්නේ. හෙට රෑ 7ට ක්ලාස් එක තියෙනවා. හෙට රෑ 7ට ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට අපි හෙට රෑ 4 පටන් ගත්තම 7 ඉඳලා 9 වෙනකන් ක්ලාස් එක තියෙනවා. 7 ඉඳලා 9 වෙනකන් ක්ලාස් එක තියෙනවා. කෝස් එකේ හැමදාම ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. දැන් ඔයාලට ලයිව් ක්ලාස් එකක් මග ඇරුණා නම් ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රෙකෝඩින් එක හම්බ වෙනවා. හරිද? රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරලා ආගාව තියාගන්න පුළුවන්. කෝස් එක මාස දෙකක් තියෙනවා. සතියට එක දවසයි මාස දෙකක් තියෙනවා. කෝස් එක කරගෙන යන විදිහට එක මාස දෙකමාර වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ක්ලාස් එකේදී කරන්න අවශ්‍ය වැඩ ටික සම්පූර්ණ වැඩ ටික ඉවර කළා තමයි කෝස් එක අවසන් කරන්නේ. කෝස් එක අවසානයේදී වාට සහතිකයක් හම්බ වෙනවා. අපි මේක වාට ගෙදරට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒක හරහා වාට පුළුවන් කවදා හරි වා ෆෝන් ෂොප් එකක් පටන් ගන්නකොට ඒක හරහා ඒක වාට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඒතර විශේෂම දේ තමයි මේ කෝස් එකේ සම්පූර්ණ මේ සබ්ජෙක්ට් එක උගන්වන්න ඕගොල්ලන්ගෙන් අය කරලා තියෙන්නේ බොහොම පොඩි මුදලක්. අනිත් කෝසස් එක ගනිද්දී බොහොම පොඩි මුදලක්. මොකද ක්ලාස් එක පැත්තෙන් ඕගොල්ලන්ට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. හරි. ඔයාගෙන් ලොකු මුදලක් අය කරන්නේ නැහැ. මාස දෙකටම සම්පූර්ණ වාට ගෙවන්න තියෙන්නේ රුපියල් 5000 විතරයි. වෙන කිසිම වාට ගේමක් කරන්න නැහැ. මාස දෙකටම වා එකවර ගෙවන 5000 ගෙවලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනින් එහා වාට කිසිම ගේමක් කෝස් එක කරන්න නැහැ. ඉතින් ඒකට වාට තව දෙයක් එකතු කරලා තියෙනවා. ඉතින් කලින් බැච් වලට නම් අපේ මුලින්ම බැච් වලට මේක හම්බුනේ නැහැ. අපේ iPhone unlock course එක තියෙනවා self study එක. අන්නේ self study course එක software කරන දවස්වලදී ඔයගලන්ට නොමිලේ හම්බ වෙනවා. ඒක අපේ 3500ක් වෙන පැකේජ් එක. නමුත් මේ course එකේදී ඔයාලට මේ 5000 ගෙවුවට පස්සේ ඔයාලට ඒකත් නොමිලේ හම්බ වෙනවා. software කරන දවස්වලදී අපි ඒක ඒ course එක ඔයාලට නොමිලේ දෙනවා. හරි. ඉතින් ඔයාලට සම්පූර්ණ 5000 විතරයි. තවත් ඔයාලට 3500ක iPhone unlock course එකත් මේකටම free හම්බ වෙනවා. ඉතින් ඔයාලට කෝස් එකට සම්බන්ධ වෙනකොට සතියට 1000 ගාණ ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. සතියට 1000 ගාණ ගෙවනවා නම් එතකොට ඔයාලට වාරික 8ක් වැටෙනවා. මාස දෙකට වාරික 8ක් වැටෙනවා. එතකොට සම්පූර්ණ මුදල 8000ක් වෙනවා. ඔයා 1000 ගාණ ගෙවනවා නම්. එතකොට එකවර ගෙවනවා නම් මාස දෙකටම එන්න 5000 විතරයි. වෙන කිසිම මුදලක් නැහැ. ඒකත් එක්ක ඔයාලට iPhone unlock course එකත් නොමිලේ හම්බ වෙනවා. එතකොට අද ඉඳලා ඔයාලට පේමන්ට් කරන්න පුළුවන්. හෙට රෑ 4ට ක්ලාස් එක පටන් ගන්නවා. ඊට කලින් පේමන්ට් කරලා ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට හෙට 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි හෙට 1000ක් ගෙවලා සම්බන්ධ වුණොත් අර ඔයාලට වාරික 8ක් වැටෙනවා මාස දෙකට. එතකොට සම්පූර්ණ මුදල 8000ක් වෙනවා. ඉතින් 8000ක් ගෙවන්න අවශ්‍ය නැහැ. මාස දෙකටම එකවර ගෙවන 5000 ගෙවලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනින් එහා ගේමක් කරන්න නැහැ. මෙතන ඔයාලට account numbers 4ක් තියෙනවා. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔයා පේමන්ට් එක කරලා සම්පූර්ණ පේමන්ට් එක කරලා මේ නම්බරයට WhatsApp කරන්න. ඒතර ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට මේ නම්බරයට ඕනේ WhatsApp කරන්න. හරි? අපේ WhatsApp numbers දෙක තුනක්ම තියෙනවා ක්ලාස් එකේ. එතකොට මේ නම්බරයට තමයි ඔයා පේමන්ට් කරාම දාන්න ඕනේ. 077යි 25යි 02යි 596 කියන නම්බරයට. ඒතර මේ නම්බර එකට ඔයා WhatsApp එකක් දැම්මම පේමන්ට් එක කරලා ඔයාට හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන ලින්ක් එක හම්බ වෙනවා. Zoom link එක හම්බ වෙනවා. ඊළඟට අපේ ටියුට් එක දෙනවා. ඒ ටියුට් එකේ PDF ෆයිල් එක ඔයාලට හම්බ වෙනවා. ඒතර මේ PDF ෆයිල් එක ඔයාලට පුළුවන් print එකක් දාගන්න. ඒතර හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට ඒකේ print එකක් දාලා ඔයා ඒක පොත විදිහට හදලා තියාගන්න. ඔයාලට පුළුවන් හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නම් payment එක කරලා මේ නම්බරයට WhatsApp කරලා link එක ගන්න. ඊළඟට PDF ෆයිල් එක ගන්න ටියුට් එකේ. ඒකේ print එකක් දාගන්න. ඉතින් අර මං කලින් කිව්වා වගේ ඔයගලන්ට කෝස් එකේ අය කරලා තියෙන බොහොම පොඩි මුදලක්. සාමාන්‍යයෙන් වා වෙනත් තැනක රුපියල් 50000ක් 60000ක් විතර දීලා ඉගෙන ගන්න කොටස් ටික මේ පුංචි මුදලට වාට ඉගෙන ගන්න පුළුවන්. මාස දෙකටම අය කරන රුපියල් 5000 විතරයි වෙන කිසිම ගේමක් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ සබ්ජෙක්ට් එකක් වාට කොහෙත්ම මේ වගේ මුදලකට ඉගෙන ගන්න බෑ. අපේ ක්ලාස් එකේ විතරයි මේ වගේ මුදලකට ඔයගලන්ට කෝස් එක උගන්වන්නේ. ඉතින්
ක්ලාස් එක පැත්තෙන් ඔයාලට මීට වඩා උපරිම සාධාරණයක් වෙනවා. අ, ඉතින් වා කෝස් එකට වියදම් කරන 5000 වා ෆෝන් දෙක තුනක් හදනකොට වාට එනවා. ෆෝන් එක software එකක් දැම්මත් වාට රුපියල් 3000ක් විතර තියෙනවා. ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරත් වාට රුපියල් 3000ක් විතර තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ සබ්ජෙක්ට් එක වා ඉගෙන ගත්තම මේක වාට හැමදාටම යම් මුදලක් යම් දෙයක් වාට කරගන්න පුළුවන්. ඉතින් වාට මේකෙන් දෙයක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි right. ඒතකොට ක්ලාස් එක ගැන දැනගන්න තව පොඩි දේවල් ටිකක් මම පෙන්නන්නම්. ඒ කියන්නේ අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ක්ලාස් එක ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ මොනවද කියන්නේ කියන එකත් මම පොඩි දෙයක් වාට පෙන්නන්නම්. නාඩියක් ඉන්න. හරි මම ඉන්නේ අපේ Zoom එකේ රෙකෝඩින් වල ඉන්නේ. මම රෙකෝඩින් එකක් ගන්නම්. ගෙද පැය 2යි විනාඩි 25ක් වෙනවාට පේනවා. කරන්න හાર્ඩ්වෙයාර් කරන්න එපා. ඒ Google account එක එල්ලුවොත් ඒක අන්ලොක් කරන විදිහ මම ඉතින් අපේ නෝ ඔන්න ක්ලාස් එක ලයිව් ක්ලාස් එකක් ටූල් එක තියෙන්න ඕනේ ඔය ටික කොට දාගන්න. හරිද? right. දැන් එතකොට හරි මම මේකේ අන්තිම කොටස් ටික පෙන්නන්නම්. දැන් අපේ අනිත් ක්ලාස් එකක් තියෙන හින්දා. එතකොට සර් අලුත් බෑච් එක අපි බලමු සර්. ඒ කියන්නේ සර් ඉවරුනේ. 5000 කිව්වට අපිට ලොකු ගානක කෝස් එක වටිනවා. කියන්නේ අපි 20000ක 30000ක කෝස් එකක් අපි ගිහින් කරාටත් වැඩිය මේ වටිනාකමක් තියෙනවා සර්. මේ කෝස් එක. ඒ කියන්නේ සර් කියලා දෙන්නේ සර් A to Z අර එමීට පැහැදිලි කරලා දෙනවා සර්. ඒ කියන්නේ මේ මග ඇරෙන්නේ නැහැ සර්. ඒකට අපිටත් ලේසි ඒක මේ දැන් වීඩියෝ බල අපිට අවශ්‍ය ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ලේසි සර්. ඇත්තටම දැන් අද software එකත් සර් දැන් අද පැය දෙකක් ඇතුළත මේ හොඳට අපිට ඒක හොඳ මතකයක තියෙන විදිහට මුලින් ඉඳන් අගට අපිට ඒක කියලා දුන්නානේ. ඒවා සාමාන්‍ය වෙන කෝස් වල සර් මෙහෙන් තමයි කියලා දෙන්නේ. ඒකට අපිට පැඩින් කරනවා සර්. ඒකට අපි දන්නේ නැහැනේ මේක අර දන්නේම නැති කෙනාට අමාරුයි සර් කරගන්න. ඔව් එහෙම එකක් තියෙනවා. සර් මුලින් ඉඳන්ම අපිට හොඳටම ඒ කියන්නේ හොඳටම මේ රුපියල් 5000 නෙමෙයි රුපියල් 50000ක විතර වටිනාකමක් දුන්නා සර් අපිට. ඒක ඇත්තටම ගොඩක් thank you සර්. මේ රටත් සර්ගේ කාර්යමණ්ඩලට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දෙයක් ලබා දුන්නාට. රුපියල් 5000. අපි සර් අනිවාර්යෙන්ම මේ 3900 ඒක ගෙන්න ගන්නවා සර්. මෙසේජ් එකක් දාන්නවා සර්. ඒක පෙන් එක විතරනේ හම්බෙන්නේ සර් නේ. පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙන්නේ. ඒකේ තියෙන්නේ ඔව්. හරි හරි. thank you එහෙනම් ගොඩක් thank you සර්. ගොඩක් පිං. සර් ඉතින් සුබ ප්‍රාගතියක් කියලා ප්‍රාර්ථනා කරනවා සර්. thank you සර්. thank you. හරි. සර් good evening. good evening. අර කලින් එක්කෙනා කියපු දේ ඒක ඇත්ත සර්. ඇත්තටම සර් කෝස් එක හොඳට කළා. මේ ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පැහැදිලි. මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔක්කොම දෙන නිසා තවත් වටිනවා. හරි. ඉතින් මම ඒ ටික ඔයාලට පෙන්නුවේ ක්ලාස් එක ගැන දෙයක් දැනගන්න. ඉතින් කියන්න අවශ්‍ය වෙන්නේ මේකයි. ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදිහට කරනවා. හරිද? ගොඩක්ම උපරිම සාධාරණයක් ඔයගොල්ලන්ට කරලා තියෙනවා. ලොකු මුදලක් ගෙවන්න නැතුව ඔයගොල්ලන්ට බොහොම පොඩි මුදලකට වාට සම්පූර්ණ කෝස් එක ඉගෙනගෙන මේකෙන් දෙයක් කරගන්න තමයි ක්ලාස් එකේ මේ අවස්ථාව වාට දීලා තියෙන්නේ. හරි. එතකොට ක්ලාස් එක පැත්තෙන් අපි කරන්න අවශ්‍ය උපරිමය කරනවා. ඉතින් වාට පුළුවන් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා වාගේ ගමන වාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ක්ලාස් එක පැත්තෙන් අපි වැඩ ටික වාට කරලා දෙනවා. හරි. right. එතකොට වාට අද ඉඳලා පේමන්ට් කරන්න පුළුවන්. දැන් ඉඳලා වාට පේමන්ට් කරන්න පුළුවන්. පේමන්ට් එක කරලා මේ නම්බරයට WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන ලින්ක් එක PDF ෆයිල් එක වාට හම්බ වෙනවා. හරි. right. හොඳයි. එතකොට මොනවා හරි දෙයක් අහන්න තිබුණොත් ඔයාලට මේ නම්බර එකට හෙට උදේ කෝල් එකක් ගන්න පුළුවන්. එතකොට හෙට ඉඳලා ඔයගලන්ට මයික් ඔන් කරලා තියෙන්නේ. හෙට ක්ලාස් එකට සම්බන්ධ වුණාම ඒ වෙලාවේ ඔයගලන්ට පාඩම උගන්වනකොට ඕනම දෙයක් තිබුණොත් අහලා දැනගන්න ඒ වුණ දෙයක් කරන්න පුළුවන්. හරිද? right. right. එතකොට අද දවසේ ඔය ටික තමයි පැහැදිලි කරන්න අවශ්‍ය උනේ.
තැන්ක් යු වෙනම් අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට අපි නැවත හෙට ක්ලාස් එකේදී හම්බෙනවා. හෙට රෑ 7ට ක්ලාස් එක පටන් ගන්නවා. අද ඉඳලා ඔයාලට දැන් ඉඳලා පේමන්ට් කරන්න පුළුවන්. පේමන්ට් කරලා WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ මම ක්ලාස් එකට සම්බන්ධ වෙන ලින්ක් එකයි PDF ෆයිල් එකයි මම ඔයගොල්ලන්ට එවනවා. හරිද? ක්ලාස් එකෙන් එවනවා. හරි. දැන් මට 8ට ක්ලාස් එකක් තියෙනවා 7:59 වෙලාව. 8ට අපේ කලින් තිබිච්ච ක්ලාස් එකක් තියෙනවා. විතර පේමන්ට් කරන අය පේමන්ට් කරලා ස්ලිප් එක එහෙම දාලා තියන්න. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් PDF ෆයිල් එක දාලා තියන්න. මං අනිත් ක්ලාස් එක ඉවර වෙන්න අපේ 10ට ඒක ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට ලින්ක් එකයි PDF ෆයිල් ටිකයි දාලා තියන්න. හරි. රයිට්. එහෙනම් thank you අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට අද ඉඳලා වාට හෙට රෑ 4 කලින් පේමන්ට් කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. හරි. thank you එහෙනම් අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට